Hello guys, welcome back to my YouTube channel. මේ වීඩියෝ එක කොණ්ඩේ බවා ගන්න දඟලන ඔයාටමයි. ඉතින් අනිවාර්යෙන් මේක ස්කිප් කරන්න නැතුව දිගටම බලන්න. මොන දේ කරත් ඔය කොණ්ඩේ බවා ගන්න බැරි වුණා නම් අද මම ඔයාලට ටිප්ස් දෙනවා 10ක්. මුලින්ම අපිට මේකට විටමින් E කාඩ් එකක් ඕනේ වෙනවා. ඊළඟට අපිට ඕනේ වෙනවා පොල් තෙල්. ඔයාලට පුළුවන් නම් මේ ඩිස්ප්ලේ එකේ දාන සුදු පොල් තෙල් එක ගන්න. ඒක ගොඩාක් හොඳයි. හරි මම මේ පෙන්නන විදිහේ විටමින් E කලර් කාඩ් එකක් ගන්න. කොළ පාට එක. මම මුලින්ම මේ වගේ පොඩි කප් එකක් අරගෙන ඒකට මම දා ගන්නවා පොල් තෙල්. ඔයාගේ හිස් කබලේ කෙස්වල අගයි ගන්න ඇති වෙන තරමක් ගන්න. හරි දැන් මම මේකට විටමින් E කලර් 3ක් දා ගන්නවා. විටමින් E කොණ්ඩේට වගේම තව අපේ මොහොනට ලිප්ස් වලට පාවිච්චි කරන ගොඩාක් විවිධ ක්‍රම තියෙනවා. මේ කැප්සූල් තුනම දාගත්තට පස්සේ හොඳට කලවම් කරලා කොණ්ඩේ හොඳින් පීරලා ඔයාගේ හිස් කබලේ සම්පූර්ණයෙන්ම ගා ගන්න. තව ඔයාලට පුළුවන් නම් හොඳයි විටමින් E කරලක් විතරක් අරගෙන ඔයාලගේ කෙස් ගහේ මුල ඇප්ලයි කරගත්තා නම් ඒත් ඔයාලට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. තව ඔයාලට පුළුවන් ලූණු කැබලි කිහිපයකුයි ඒකට පොල් තෙල් දාලා ඒකටම තව විටමින් E කරල් දෙකක් විතර දාලා හොඳට රත් කරලා ඉවරලා ඊට පස්සේ තෙල් එක හොඳට නිවුණාට පස්සේ ඔයාලට පුළුවන් හිස් කබලට ඇප්ලයි කරගන්න. ඇප්ලයි කරලා විනාඩි 20ක් විතර තියලා හොදලා අරින්න පුළුවන්. තව ඔයාලට පුළුවන් hair spray ටිකක් හදාගෙන යූස් කරන්න. පළවෙනි එකේ විදිහට කරාමුනේටි ඒකට සුදු හාලුයි පුළු හාල් ටිකකුත් දාලා රැයක් පෙඟෙන්න තියලා ඉවරලා ඔයාලට පුළුවන් කොණ්ඩේ ස්ප්‍රේ කරගන්න හොඳට ස්ප්‍රේ කරගන්න. ඊළඟ එක තමයි රයිස් වෝටර්. ඒකට සුදු හාල් ටිකක් පෙඟෙන්න තියලා ඒ වතුර ස්ප්‍රේ කරන්න ඕනේ කොණ්ඩේට අපේ. තව ඔයාලට උළු හාල් විතරක් පෙඟෙන්න දාලා ඒ විදිහටම ස්ප්‍රේ කරාමත් කොණ්ඩේ ඝනකමව අවා ගන්න පුළුවන්. තව ඔයාලට ඔයිල් එකක් විදිහට යූස් කරන්න පුළුවන් වදමල් ගහේ කොළයි මලුයි. තව ඒකට පොල් තෙල් ඇඩ් කරගන්න ඇඩ් කරලා ඉවරලා ඒක හොඳට රත් කරගෙන නිවුණට පස්සේ පුළුවන් ඔයාලට සාමාන්‍ය විදිහට තෙල් ගන්න වගේ ගන්න. දැන් මම ඔයාලට කියලා දෙන්නේ hair mask. මුලින්ම පොල් තෙල් වලට මී පැණි දාලා ඊට පස්සේ බිත්තරේ සුදු මදේ විතරක් එකතු කරගෙන ඒකට තව දාගන්න ඔලිව් ඔයිල්. මේ මිශ්‍රණය හොඳින් කලවම් කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ කොමුළු කොණ්ඩෙම ගා ගන්න උඩින් ඉඳන් යටටම. ඊට පස්සේ විනාඩි 30ක් විතර තියලා ඔයාලට පුළුවන් සාමාන්‍ය වතුරෙන් සෝදලා හරින්න. තව ඔයාලට පුළුවන් කෝපි කුඩු වලට යෝගට් දාලා ඒකත් හොඳට කලවම් කරලා ඔයාලගේ මුළු කොණ්ඩෙටම ඇප්ලයි කරලා අර විදිහටම සෝදලා හරින්න පුළුවන්. ඊළඟ එක තමයි ඇලෝවේරා කෑලි ටිකක් කපලා ඒ තෙල් එකකට දාලා ඒකට තව කරාමුනේටික් දාලා හොඳට ඉතුරුවට පස්සේ ඒකත් තෙල් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට. මං කියලා දුන්නේ ඔයාලට වැදගත් කියලා හිතුණා නම් subscribe කරලා comment එකකුත් දාගෙන like එකකුත් දාගෙන යන්න. අම්මට කියන්න. මේ අර අවිසාරේ පාස්කරන එනවා ලොක් පිටිලු. ඒ අය යන්නේ මේ නැද්දිලා. කොහේ කාලියෙන් එනවා.